ඔයා මහතද? ඔයාට ලොකු බඩක් තියෙනවද? ඉතින් මේ කෑම හත කනවා නම් බඩේ තෙල් වැඩි වෙනවා තමයි. පළවෙනි එක, ඔයා උදේට පාන් කනවද? ඔයා දන්නවද පාන් වල තන්තු නැහැ. කාලා පැයක් යනකොට ආයෙත් බඩගිනි වෙනවා. ඔයාට පුළුවන් නම් ඕට්ස් පාන්, ඒ වගේම තිරිඟු පාන් කන්න. ඔයාට පැය 3-4ක් යනකම් බඩගිනි එන්නේ නැහැ. 2. කොත්තු. ශ්‍රී ලංකාවේ මිනිස්සු ගොඩක් ආසයින කොත්තු කන්න. ඒත් ඔයා දන්නවද එක ප්ලේට් එකක කැලරි 800ක් 1000ක් තියෙනවා. ඔයාට පුළුවන් නම් ගෙදර හදන් කන්න තෙල් අඩුවෙන්. ඒක ඔයාගේ ශරීරයටත් හොඳයි. 3. සිසිල් බීම. අනේ ඉතින් අපි බීමක් බිව්වම අපේ ඇඟ සිසිල් වෙනවනේ. ඒත් දන්නවද ලීටර් එකක සීනි හැඳි 10ක් තියෙනවා. මේ සීනි ලිවර් එකට ගියාම ෆැට් වෙනවා. ඔයාගේ බඩට කෙලින්ම යනවා. ඒකට විසඳුම වතුර, දෙහි වතුර, පොල් වතුර සතියක් බීලා බලන්න. 4. මයෝනිස්. ඔයා ඉතින් බර්ගර් එකක් කනවා නම්, සෑන්ඩ්විච් එකක් කනවා නම් මයෝනිස් නැතුවම බැරිද? ඔයා දන්නවද මයෝනිස් වල කැලරි 90ක් එකතු වෙනවා එක හැන්දක. ඔයාට පුළුවන් නම් මස්ටර්ඩ් සෝස්, යෝගට් සෝස් try කරන්න. මේකත් හොඳ විසඳුමක්. අයිස්ක්‍රීම් කන්න අපි හැමෝම කැමතිනේ. ඒත් දන්නවද එක කප් එකක කැලරි 300ක් තියෙනවා. ඒක බර්න් කරන්න නම් ඔයාට විනාඩි 30ක් දුවන්න වෙනවා. ඔයාට පැණි රස ඕනි නම් ශීත කරපු කෙසල් ගෙඩියක්, ශීත කරපු ඇපල් ගෙඩියක් කන්න. ෆ්‍රයි චිකන්. චිකන් හොඳ ප්‍රෝටීන් එකක්. ඒත් පිටපොතු එක බැදපු ගමන් ඔක්කොම අවුල්. ෆැට් එකත් වැඩි වෙනවා. පුළුවන් නම් ග්‍රිල් කරන්න, එයා ෆයර් කරන්න. ෆැට් එක 70%ක් අඩුයි. කිරිතේ කෝපි. ඔයා දවසකට 3-4 පාරක් කිරිතේ කෝපි බොනවා නම් ජිම් ගියත් බඩේ තෙල් අඩු වෙන්නේ නැහැ. ඒ වෙනුවට ඔයාට පුළුවන් නම් ප්ලේන් ටී, බ්ලැක් කොෆි, ග්‍රීන් ටී බොන්න. ඉතින් මම වෛද්‍යවරයෙක් නෙවෙයි. මේ මගේ අදහස. ඔයාට ලෙඩක් තියෙනවා නම් වෛද්‍යවරයෙක්ගෙන් අහලා උපදෙස් ගන්න පුළුවන්. ඉතින් මේ වගේ වැදගත් වීඩියෝ නරඹන්න මගේ channel එකත් එක්ක එකතු වෙලා ඉන්න. ස්තුතියි.